හලෝ රතර යාළුවනේ අද තව ඔයසික් වල පොඩි වීඩියෝ කැල්ලක් කරන්. අර එහා පැත්තේ බට්ටා ඉන්නවා. අර ඉන්න අතන බට්ටා 10 පෙරලනවා. ඉතින් යාළුවනේ මේ අපි අද වතුර තියලා බට්ටා 10 පෙරලනවා. ඉතින් අර බිත්තර පෙට්ටිය වල බිත්තර තියෙනවා. හරි. යාළුවනේ මටත් මගේම කියලා දෙයක් පටන් ගන්න පොඩි ආසාවක් තිබ්බා. ඉතින් කාලයක් තිස්සේ බලන් හිටියා. ඇත්තම ගන්න පොඩි වේදමක් දරන්න ඕනේ. හැබැයි දරලා අපි එක්කින් ආදායමක් එනකොට පොඩි කට්ටක් තියෙනවා නැත්නම් නෑ මහන්සි වෙන්න ඕනේ. ඉතින් මහන්සි වෙන්න නැතුව යාළුවනේ කිසි දෙයක් අපිට හම්බෙන්නේ නෑ. කිසිම දෙයක් හම්බෙන්නේ නෑ මහන්සි වෙන්න නැතුව. මහන්සි වෙලා පොඩියට තමන්ගෙම කියලා දෙයක් පටන් ගත්තාම කාගේවත් ගාව යටත් වෙලා සේවකෙක් වගේ වැඩ කරන්න අවශ්‍ය නෑ. අපි අපේ දේම ගොඩ දාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ මොනවා හරි දෙයක් කරනකොට අපි ඒක හරි පිළිවෙලට පිරිසුදුව හරි ආකාරව ඉතින් අර හරියටම කියනවා නම් අපි අර ලස්සනට කවුරු හරි දැක්කම ෂා කියලා හිතන විදිහට කරගෙන ගියාම වටපිටාවෙන් ප්‍රශ්නක් නැහැ. මිනිසුන්ගෙන් ප්‍රශ්නක් නැහැ. අනිත් දේවල් වලින් ප්‍රශ්නක් නැහැ. ඒකින්ද අපි හරියටම වැඩේ කරගෙන පිරිසුදුව ලස්සනට ගේම ගහගෙන යන්න ඕනේ ඉස්සරහට. ඉතින් අද විතර අර තව පෙට්ටිය වල තියෙනවා. ඉතින් මේ ටිකත් අරගෙන වතුර තිබ්බලෙන් ඉතින් මම කියන්නේ මොන හරි ගේමක් ගහනකොට අපි අපේ කියලා ගේමක් ගහගමු. කාගවත් ගාව යටත් වෙලා යටත් සේවකයෝ වගේ අරක කරහම් මේක කරහම් කියනවට වඩා තමන්නම හිතලා කරන දෙයක්. ඒක අපේ මගේ කියන හැඟීම එන්න ඕනේ. ඇඟෙන් එන ගැම්ම ඇඟෙන් එන්න ඕනේ. අපි ගේමක් ගහනවාද? අපි ගේමක් කොහොම හරි ගොඩ එනවා. ඒක තමයි අපේ එකම ටාගට් එක වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ මට කියන්න තියෙන්නේ පටන් ගන්න. හැමෝම මොන හරි චුට්ට පටන් ගන්න. අපි මොන හරි සපෝට් එකක් ඕන නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් උදව් කරනවා. දන්න දේ අනිවාර්යෙන් කියලා දෙනවා. ඉතින් ඒකින්ද අරයා මෙයා මෙහෙම කිව්වා අරයා කියනවා මේ එමයි කියලා ඉතින් අතාරින්න එපා. අපි ඒකින්ද ගේමක් ගහන්න ඕනේ කොහොම හරි. මට කියන්න ඕනේ තමන්ගේ දේ හරි පිරිසුදුව සහ අනිත් දේවල් ඔක්කොම එකතු කරගෙන දැනුම පොඩ්ඩක් එකතු කරගෙන ගේමක් ගහන්න. බට්ටයි මායි ගහනවා සෑහෙන ලොකු ගේමක්. මේ බට්ටු වැටේ ඉන්නවා. ඉතින් අපි දෙන්න ගහන ලොකු ගේමක්. හන්දෑවට ඇවිල්ලා හරි ඒකෙන් පොඩ්ඩක් රෑ වෙලා තියන්නේ අදත් පොඩ්ඩක් රෑ වුණා වැඩ එනකොට. ඉතින් යාළුවනේ OIC කුකුලා තියෙන වීඩියෝස් පොඩ්ඩක් රෑ තමයි දාන්න වෙන්නේ හැමදාම. මොකද අපි එනකොට රෑ වෙනවා. ඉතින් යාළුවනේ මේ දැනට ගිහිල්ලා එන්නම් ඉස්සරහට වීඩියෝ වලින් හම්බෙමු. පොඩි වීඩියෝ කෑල්ල එකක් හරි දානවා කෑල්ලක් දෙකක් හරි දානවා. ඉතින් ආදරේ හැමෝටම හැමදාම තමන්ගේ ටාගට් එකක් තියාගන්න. ඒක තමයි මට කියන්න ඕනේ. හැමෝටම උත්සාහ ජයෙන් ජයම වේවා.